ඉතින් යාළුවනේ ඔන්න අදත් එයා ගෙදරට ඕන බඩු ටික ගන්න ඇවිල්ලා තියෙනවා. අපි බලමු අද මොනවද ගන්නේ, කොහොමද බඩුවල මිල කියලා එහෙම. ඉතින් මුලින්ම කැරට් තමයි ගන්නෙ. කැරට් අද කැරට් කිලෝ එකක් ඩිරාම් 3.49ක් වෙනවා. මේ දවස්වල පොඩ්ඩක් එළවලු රස්නේ හින්දාද මන්ද ගණන්. අපි බලමු ඊළඟට මොනවාද ගන්න කියලා. ඊළඟට ගන්නේ දෙහි. දෙහි අද කිලෝ එකක් එකත් 3.50ට තියෙනවා. ඒ වගේම 8.99ක් තියෙනවා. ඉතින් දෙහි ටිකකුත් ගත්තා. සතියට එකපාර තමයි අපි බඩු ගන්නෙ. ඊළඟට යා අඹ තෝරනවා. ඉතින් අඹ ලංකාවේ විදිහටම නෑ. මේ දවස්වල ගොඩක් ගණන් අඹ. කිලෝ එකක් වෙනවා ඩිරාම් 8ක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් කිලෝ එකක් රුපියල් 720ක් විතර වෙනවා. ඊළඟට ගන්න යන්නේ තක්කාලි. මෙන්න බලන්න තක්කාලි. ඉතින් තක්කාලි නම් කිලෝ එකක් රුපියල් 270ක් විතර වෙන්නේ ලංකාවේ මුදලින්. ඩිරාම් 2.99යි. මේ දවස්වල ඉතින් එළවලු එහෙම හරියට ගණන්. තව මාසෙකින් දෙකකින් විතර ටිකක් ගණන් අඩු වෙනවා මේ රස්නේ කාලේ අඩු වුණාම. මේ දවස්වල නම් ටිකක් එළවලු ගණන් ඒ වගේම එච්චරම එළවලු එහෙමත් හොඳට නැහැ. ඉතින් යාළුවනේ ඊළඟට එළවලු වලට ගන්න යන්නේ පතෝල. ඔයාලට පේනවද පතෝල කිලෝ එකක ගාන? ඩිරාම් 10ක් වෙනවා පතෝල කිලෝ එකක්. ඉතින් පතෝල කිලෝ එකක් ඩිරාම් 10ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 910ක් විතර වෙනවා. මොනවා කරන්නද ඉතින් ගණන් කියලා බෑනේ, කණ්ඩත් එපැයි නේද? ඊළඟට යා ගන්න යන්නේ පුහුල්. පොඩි පුහුල් ගෙඩියකුත් ගත්තා. සතියටම ඇති වෙන්න එකපාර බඩු ටික අරගෙන යනවා. සැරින් සැරේ කඩේ එන්නත් බෑනේ. බණ්ඩක් කනන් අද එච්චරම හරි නැහැ. බෝංචි. ඉතින් බෝංචි ටිකකුත් ගණ්ඩයි කියලා හදන්නේ. බෝංචි කිලෝ එකක් ඩිරාම් 12ක් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 1080ක් විතර වෙනවා. ඉතින් යාළුවනේ ඊළඟට ගන්න යන්නේ බිත්තර. මෙහි බිත්තර තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි. 1 2 ගන්න නෑ. සාමාන්‍යයෙන් 3 6 පැකට් තමයි තියෙන්නේ. ඉතින් අපි නම් එකපාර සතියට ඇති වෙන්න මෙන්න මේ වගේ බිත්තර 30 කාටුන් එකක් තමයි ගන්නෙ. බිත්තර 30ක් තියෙන. ඉතින් මේක ඩිරාම් 10ක් වෙන්නේ රුපියල් 900ක් විතර වගේ තමයි වෙන්නේ. ඉතින් බිත්තර කේස් එකකුත් ගත්තා වුණ එහෙනම්. ඉතින් දැන් යන්නේ අපි ගත්ත බඩු ටික කිරා ගන්නයි. ඉතින් අපි බලමුකෝ බඩු ටික කිරාගෙන. ඒ කඩෙන් බඩු ටික අරගෙන දැන් යනවා අපි අනිත් කඩේට අඩුපාඩු බඩු ටික ඉතුරු බඩු ටික ගන්න. ඉතින් ගොඩක් වෙලාවට අපි මේ කඩෙන් තමයි මස් මාළු එහෙම ගන්න. මේක ටිකක් ලාභයි. ඒ වගේම හොඳට පිළිවෙලකට තියෙනවා. ඉතින් යා කුකුල් මස් තෝරන ගමන් ඉන්න. අද නම් කුකුල් මස් ටිකක් ගණන් වෙනදට වඩා. ඉතින් ඔන්න කුකුලෙකුත් ගත්තා. ඉතින් යාළුවනේ බ්‍රවුන් බ්‍රෙඩ් එකකුත් ගන්න කියලා හැදුවේ. බ්‍රවුන් බ්‍රෙඩ් එකකුත් ගත්තා. එන්න යාළුවනේ කොළ ඇපල්. ඉතින් යා කොළ ඇපල් ටිකකුත් ගන්නවා. ඔයාලා මේ වීඩියෝ එක බලලා අපි ඊළඟට ඔයාලට දාන්නම්කෝ රස කෑමක් තියෙනවා හදන්න මේ කොළ ඇපල් වලින්. හරිද? ඔයාලා මේ වීඩියෝ එකත් බලලා අපිත් එක්ක රැඳී ඉන්න. අපි ඔයාලට මේ රසම රස කෑම හදන වීඩියෝ එකක් දාන්නම්. එයා පොල් තෝරන්න ඇවිල්ලා තියෙන්නේ. පේනවද යාළුවනේ පොල්? ඉතින් ලංකාවේ පොල් වගේ නෙමෙයි. අද නම් පොල් එච්චර හොඳ නැහැ. ගොඩාක් පොඩි. මේ බලන්නකො යාළුවනේ. ඉතින් අල නම් තියෙනවා අද ගොඩාක් හොඳට ලංකාල වගේ පෙනුම. ඉතින් මේ අල එක සිරියන් රටේ තමයි හදලා තියෙන්නේ. සිරියන් වලින් තමයි මෙහෙට ගෙනල්ලා තියෙන්නේ. හැබැයි ලංකාවේ
ලංකාල වගේම තියෙනවා. ඉතින් පෙයාස් ටිකකුත් එයා ගන්න තමයි හදන්නේ යාළුවනේ. ඔන්න පෙයාස්. මේක ගන්නේ මේ ඇපල්, රතු ඇපල්. ඉතින් යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එක බලලා අපේ ඊළඟ වීඩියෝ එකත් අනිවාර්යෙන්ම බලන්න. ඔයාලට රසම රස කෑමක් හදන හැටි අපි කියලා දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. එතනිනුත් ගත්තු බඩු ටික ඔන්න දැන් කිරා ගන්න ගමන් තමයි ඉන්නේ. අපි දැන් ගන්න යන්නේ බටර් එකක් ඔන්න ඊළඟට. මොකක්ද බටර් ගන්නේ? ඉතින් යාළුවනේ අපි දැන් බිල් එක ගෙවන්න තමයි යන්නේ. ඉතින් යාළුවනේ බඩු ටික අරන් ඉවරයි. ඔන්න දැන් අපි ගෙදර යන්නයි යන්නේ. ඉතින් යාළුවනේ අපි දැන් ගෙදර යන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඔයාලා වීඩියෝ එක බලලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ඔයාලගේ යාළුවන්ටත් ෂෙයා කරලා අපේ රුවන් දිස්නා YouTube නාලිකාව එක්ක හැමදාම ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. සුබ දවසක් වේවා ඔයාලා ඔක්කොටම.